අයිබන් සුබ දවසක්. මම අද ඔයගොල්ලන්ට අරන් ආවිලා තියෙන වීඩියෝ එක ජපන් අට්‍රැක්ටර් තොගයක්. අතන මේ අට්‍රැක්ටර් තියෙන්නේ කුරුණෑගල. කුරුණෑගල ඉඳන් කොළඹ පාරේ වඳුරාගල දෙසට යද්දී මල්ලිකා සෙඩ් එක හම්බ වෙනවා. මල්ලිකා සෙඩ් එකට මෙහා පැත්තේ ට්‍රැක්ටර් යාඩ් එකක් තියෙනවා. ඒ ට්‍රැක්ටර් යාඩ් එකේ තමයි මේ ට්‍රැක්ටර් තියෙන්නේ. මේ තියෙන්නේ නිව් ලයින් ට්‍රැක්ටරේ. මේ ට්‍රැක්ටරේට කියනවා 5,50,000. මේ තියෙන YC60 යන්මාර් ට්‍රැක්ටරේ. මේ ට්‍රැක්ටරේට කියන්නේ 4.50ක්. පේපර් සෙට් තියෙනවා. රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ ට්‍රැක්ටර් ගොඩේම තියෙනවා K75 ට්‍රැක්ටර් එකක්. මේ තියෙන K75 මොඩල් එක රීකන්ඩිෂන් ට්‍රැක්ටරේ. ඉතින් රීකන්ඩිෂන් එන්නේ 550 කියලා. බෑන් නිව් K75ම තමයි මේ ට්‍රැක්ටරේ. මේ රොටරියත් ඒ රොටරියම තමයි තියෙන්නේ. ඉතින් මේ K75 ට්‍රැක්ටර් ගොඩක් අය හොයනවා. ඒතරම හොයාගන්නත් අමාරුයි. මේ ට්‍රැක්ටරේට මිල කියන්නේ 6.50ක්. මේක ඔරිජිනල් K75 එන්ජින් එක 375cc එන්ජින් එක. ඉතින් මම ඔයගොල්ලන්ට මේ වගේ ට්‍රැක්ටර් ගැන පොඩ්ඩක් කියන ගමන් මේ තියෙන්නේ අඩුම මුදලට තියෙන ට්‍රැක්ටර් එක. මේක යන්මාර් ට්‍රැක්ටර් එකක්. සුද්ධ පවිත්‍ර කරලා නැහැ. මේක දෙන්න පුළුවන් කියනවා 3.50කට. ඉතින් ඔයාලට මේ ට්‍රැක්ටර් ගන්නවා නම් මගේ නම්බර් එකක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒකත් බලන්න. ඒත් එක්කම යාඩ් එකේ මහත්මයෙකුගේ නම්බර් එකක් තියෙනවා. ඒකත් බලලා කතා කරන්න. ඉතින් යාළුවනේ මම මේ ට්‍රැක්ටර් ගැන එකින් එක වීඩියෝ පහු දවසක අරන් එනවා මිලත් එක්ක. ඉතින් ඒවා බලන්න මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට ලොකු වාසියක්වත් වෙයි. ගොඩාක් ස්තුතියි.